වේලපු බත් වලින් අග්ගල හදා ගන්නයි හදන්නේ හවසට තේ බොන්න. රෑට ඉතිරි වෙන බත් තියෙනවා නම් ඒක ෆ්‍රිජ් එකට දාලා තියලා පහුවෙනිදට අවුවට දාලා වේල ගන්නවා. ඉතින් දවස් ගණන් වේල ඉන්න බෑ. දවසෙන් දෙකෙන් වේලලා ගන්න ඕනේ. එහෙම නැතුනොත් බත් වලින් අමුතු රසක් එනවා. මේ දවස්වල හොඳට අවුව තියෙනවනේ කරුකුට්ටම් වෙන්නම. ඒ හින්දා මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔය විදිහට වේලලා එකතු කරගන්න බත් අපිට ෆ්‍රිජ් එකේ දාලා සෑහෙන කාලයක් තියාගෙන මේ විදිහට අවශ්‍ය වෙලාවට අරගෙන අග්ගලා හදලා කන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ අවුරුද්දේවත් හිතලා තියෙනවා නම් අපෙන් වෙන නාස්තිය අවම කරගන්න ඕනේ කියලා. ඒක ගෙදරක පටන් ගන්න හොඳම තැන තමයි කිචන් එක කියන්නේ. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කිචන් එකේදී ගොඩක් නාස්තිකාර වැඩ වෙනවා. ඉතින් නාස්ති වෙන්න තිබුණ බත් ටිකකින් තමයි අද මම මේ විදිහට මේ රසට අග්ගලා හදාගන්නේ. මේ වගේ දේවල් වැඩි කවුරුත් කන්න කැමති නැහැනේ. ගොඩක් වෙලාවට ටී ටයිම් එකට කන්න බලන්නේ බිස්කට් එකක්, එහෙම නැත්නම් කේක් කෑල්ලක්, කුකී එකක්, ඔය වගේ මොන හරි දෙයක්නේ. ඉතින් මේ වගේ දේවල් හරියට රසට හදාගත්තොත් කවුරුත් මේ දේවල් කන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ නිසා ඉතින් කන්න පුළුවන් විදියට රසට හදාගන්න එක තමයි අපි කරන්න ඕනේ. බත් වේලද්දි නම් නරක් වෙන්නේ නැතුව වේල ගත්තා නම් මේ අග්ගලා එක හදපුවාම ගොඩක් රසට කන්න පුළුවන්. මේ විදිහට වේලගත්ත බත් වලින් අග්ගලා එක එක්කෙනා එක එක විදිහට හදනවා. පැණි උණු කරලා මේ බත් වේලපු පිටි දාලා එහෙමත් අග්ගලා හදනවා. ආයේ පැණි පොල් හදලත් හදනවා. මේ විදිහටත් හදනවා. මම ඉතින් 40 පේන මානේ ඉන්න කෙනෙක්නේ. ඒ නිසා කනකොට බොනකොට මං හරි සැලකිලිමත් දැන්. ඒ නිසා ඉතින් අනවශ්‍ය විදිහට තෙල්, පිටි, සීනි ඇඟේ දාගන්න කැමති නැති හින්දා මේ විදිහට මං හදා ගන්නවා. මෙහෙම හරිම රසයි. ඉතින් සීනි අඩු වැඩි කරලා අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. මේ අග්ගලා එකපාර ගොඩක් කන්න බෑ. මොකද මේකේ තියෙන්නේ බත්, පොල්, සීනි. ඒ හින්දා ඉතින් මට නම් කන්න පුළුවන් එකයි. ඉක්මනටම බඩ පිරෙනවා. අද මම හදන්නේ ඉතිරි වුණ බත් වේලලා අග්ගලානේ. අග්ගලා විතරක් නෙමෙයි බත් ඉතිරි වුණොත් අහක විසි කරන්නේ නැතුව රසට හදාගන්න පුළුවන් කෑම ಜಾති ඕන තරම් තියෙනවා. ඉතින් ඉස්සරහට මගේ වීඩියෝස් වලින් ඒවත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔන්න ඉතින් දැන් තියෙන්නේ අග්ගලා ටික හදාගන්න. ඉතින් දැන් ඔයාලා දැක්කනේ මෙතන කෘත්‍රිම දේවල් මොකුත් නැහැ. වේලපු බත් තියෙනවා, පොල් තියෙනවා, සීනි තියෙනවා, ලුණු ටිකක් දැම්මා. එච්චරයි. පොඩි දරුවෙකුට වුණත් බය නැතුව කන්න දෙන්න පුළුවන් කෑමක් තමයි මේ අග්ගලා. ඉතින් ඔයාලත් ගෙදර හදලා බලන්න. හදපු අය ඕන තරම් ඇති මේ කෑම එක. මේ දවස්වල අවුව තියෙන හින්දා ගොඩක් අය බත් වේලනවා. ඉතින් හදපු නැති කෙනෙක් ඉන්නවා නම් හදලා බලන්න. ඉතින් බත් වේලද්දි පොඩ්ඩක් උඩකින් තියලා දූවිලි වදින්නේ නැති වෙන්න වේල ගන්න ඕනේ. මොකද බත් කියන්නේ තෙත දෙයක්නේ. මේ දවස්වල පෑවිල්ල හින්දා හොඳට දූවිලිත් තියෙනවා. ඒ නිසා උස් තැනකින් තියලා දූවිලි හැම වදින්නේ නැති වෙන්න වේල ගන්න. ඔන්න එහෙනම් ඉතින් මම තේ එකත් හදාගත්තා. දැන් ඉතින් මේ රසම රස අග්ගලා එකකුත් එක්ක නිවි සැනසෙල්ලේ තේ එක බොන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදත් ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලත් මේ අග්ගලා මීට කලින් හදලා නැත්නම් හදලා කාලා බලන්න.